Your A-level must. 2022 O-level ශ්‍රේණි පාඩමට අදාළ රචනා ප්‍රශ්න සාකච්ඡා කරමු. පාසලක ක්‍රීඩාවක් සඳහා සිසුන් පෙළ ගස්සා ඇත්තේ පළමු වන පේළියේ සිසුන් 7 දෙනෙක්ද ඉන්පසු පේළියක එම පේළියකට පෙර පේළියේ සිටු සිසුන් සංඛ්‍යාවට වඩා 3 දෙනෙක් වැඩි වෙන විදිහටලු. අපෙන් අහනවා මෙම ශ්‍රේණියේ පළමු දෙවන තෙවන පද පිළිවෙලින් ලියා දක්වන්න. මුලින්ම ඉන්නවා 7 දෙනෙක් ඊළඟට ඉන්න සෑම පේළියකම ඒ කලින් හිටපු පේළියට වඩා 3 දෙනා ගානේ වැඩි වෙනවා. එහෙනම් 7 10 13. මෙන්න මෙහෙම තමයි ශ්‍රේණියේ සිසුන් ඉන්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේදී කියනවා මෙම ශ්‍රේණියේ n වන පදය මෙන්න මේ tn සමානයි 3n ධන 4 මගින් දෙනු ලබන බව පෙන්වන්න. හරි. අපිට මේ දීලා තියෙන එක වැඩක් නැහැ. අපි දන්න දේ කරමු. අපි දන්නේ මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1යි d. අපි ආදේශ කරමු. ආදේශ කරන්නේ මොනවද? අපි දන්නවා දැන් tn සමානයි a කියන්නේ 7 ධන n ඍණ 1යි d කියන්නේ මේ මොකද්ද? පළමු පදේ හැර ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරාම එන උත්තරේ. 13න් 10ක් අඩු කරාම 3. 10න් 7ක් අඩු කරාම 3. එහෙනම් d කියන්නේ 3. අපි මේක සුළු කරගමු ටිකක්. tn සමානයි 7 ධන 3යි n ඍණ 3. ඔන්න tn සමානයි 3යි n 7න් 3ක් අඩු කරාම 4. tn සමානයි 3යි n ධන 4. බලන්න tn සමානයි 3යි n ධන 4. ඒ උත්තරේ තමයි පෙන්වන්න කියන්නේ. එහෙනම් ඔන්න නිකම්ම උත්තරේ ආවා. හරිම සරලයි. අපි දන්න සූත්‍රයට අපි දන්න දේවල් ටික ආදේශ කරා ඔන්න උත්තරේ ආවා. හරි. තුන්වෙනි ප්‍රශ්නේදී කියනවා සිසුන් 40 දෙනෙකු සිටින්නේ කීවෙනි පෝලිමේද? 40ක් ඉන්නේ කීවෙනි පෝලිමේද? ඔන්න එහෙනම් ඒත් කරන්න තියෙන්නේ අපිට මේ ගත්ත සූත්‍රය ආදේශ කරන්න ඕන. මම ලියා ගන්නවා tn සමානයි 3n ධන 4 ආදේශ කරමු. tn මේ n වෙනි පෝලිමනේ අහන්නේ. මම දන්නවා n වෙනි පෝලිමේ ඉන්නවා. හැබැයි 40 දෙනෙක් කියලා tn කියන්නේ 40 සමානයි 3යි n ධන 4. ඔන්න 4 අඩු කරා. කියන්නේ 3යි n සමානයි 36යි n සමානයි 12යි. ඔන්න මට ලේසියම උත්තරේ එනවා 12 වෙනි පේළියේදී සිසුන් 40 දෙනෙක් සිටි. නැත්නම් සිසුන් 40 දෙනෙකු සිටින්නේ 12 වෙනි පේළියේ. හරි. ඔන්න අපි යමු 4 වෙනි ප්‍රශ්නයට. මේක ගොඩක් ලේසි. 4 වෙනි ප්‍රශ්නේදී කියනවා මෙම ක්‍රීඩාව සඳහා තෝරාගෙන ඇත්තේ සිසුන් 700ක් පමණක් නම් ඉහත ආකාරයට සිසුන් පෙළගස්සා ඇති මුල් පේළි 20 සම්පූර්ණ කරගත හැකි වේද? පේළි 20ක් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවද කියලා අහන්නේ. අපි බලමු පේළි 20කට ළමයි කීයක් ඕනේද කියලා. හරි. පේළි 20කට කියන්නේ දැන් SN සූත්‍රනේ. මොකද 20 වෙනි පේළියේ ළමයි ගන්න නෙවෙයිනේ අහන්නේ. මුළු පේළි 20ටම ළමයි කොච්චරක් ඕනේද කියලා අහන්නේ. එහෙනම් ඔන්න මම දානවා SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. මට මේ සූත්‍රය තමයි දාන්න වෙන්නේ. මොකද මම දන්නේ නැහැ 20 වෙනි පේළියේ ළමයි කීයක් ඉන්නවද කියලා. හරි. S 20 සමානයි 20 බෙදීම 2 දෙවතාවක් 7 අපි දන්නවා a කියන්නේ 7යි ධන n කියන්නේ අපෝ 20 20න් යක් අඩු කරාම 19යි පොදු අන්තරය 3. මෙතන 10 වතාවක් 14 ධන 30යි 30යි 27යි කියන්නේ 57යි 61යි. එතකොට මේ ඔක්කොම එනවා 71. එහෙනම් මේක සුළු කරාම 710ක් එනවා. එහෙනම් පළවෙනි පේළි 20 සම්පූර්ණ කරන්න ළමයි ඔක්කොම 710ක් ඕන. හැබැයි මේ ක්‍රීඩාවට තෝරගන්න ළමයි 700යි. එහෙනම් පේළි 20 සම්පූර්ණ කරන්න පුළුවන්ද? සම්පූර්ණ කරන්න බෑ. ළමයි 10ක් මදි. එහෙනම් ලියන්න ඕනේ 700 කුඩයි 710 නිසා පළමු පේළි 20 සම්පූර්ණ කරගත නොහැකි වේ. අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මේ 700 උඩයි විශාල පැත්තේ 710 නිසා පේළි 20 සම්පූර්ණ කරගත නොහැකි වේ. හරි. දැන් අපි සාකච්ඡා කරලා ඉවර වෙනවා 2022 O level ශ්‍රේණි රචනා ප්‍රශ්නය. එහෙනම් අපි
ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු